පිරිසිදු කරන්න ස්මාර්ට් රොබෝලා. AI හින්දා මොනව වෙයිද මන්දා? මේ AI ආවත් එක්කම තියෙන ප්‍රධාන ප්‍රවණතාවයක් තමයි ලොකු කම්පැනි පොඩි වෙන්න පුළුවන්, පොඩි කම්පැනි ලොකු වෙන්න පුළුවන්. ලුණු පස්සේ වී වැවේ. තාක්ෂණයේ දියුණුවත් එක්කම මේ ලෝකේ අපිට හිතා ගන්න බැරි විදිහට දියුණු වෙනවා. මේ අපි කතා කරන මොහොතේ ලෝකේ අලුතෙන් දේවල් නිපද වෙනවා, අලුතෙන් දේවල් සොයා ගන්නවා. ඉතින් අන්න ඒ වගේ වෙනස් වෙන අලුත් වෙන ලෝකයක නොදන්න දේවල් දැනගන්න එකතු වෙන්න ඕන හොඳම තැන තමයි සියනතරු. ඉතින් ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක බලලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න. ලෝකයේ ඇතිවන අලුත් තාක්ෂණයෙන් වැඩ ගන්න චීනයට තියෙන්නේ පුදුම උනන්දුවක්. එයාලා තමන්ගේ වැඩ පහසු කරගන්න එක එක විදිහේ රොබෝලා හදනවා. දැන් මම ඔයාලට පෙන්නන්න AI තාක්ෂණය යොදාගෙන හදපු සනීපාරක්ෂක. ඒ කියන්නේ පිරිසිදු කිරීමේ වැඩවලට හදපු අලුත්ම ස්මාර්ට් රොබෝලව. සනීපාරක්ෂක කර්මාන්තය රොබෝවරුන් යොදාගෙන නව්‍ය ස්මාර්ට් පිරිසුදු කිරීමේ මහා පරිමාණයේ කර්මාන්තයක් ලෙස නව අධියරකට පිවිසී තිබෙනවා. මෙම වසරේ චීනයේ සනීපාරක්ෂක කර්මාන්තය විශාල වෙනසකට ලක් වෙලා. ස්වයංක්‍රීයකරණය සහ AI වල දියුණුව නිසා දකුණු චීනයේ ගුවන්දොන් පළාතේ ෂෙන්චන් නගරයේ සනීපාරක්ෂක රොබෝවරු මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනවා. සෙන්ෂන් යුනිවර්සිටි සෙන්ටර් ක්‍රීඩාංගණයෙන් පිටත පිරිසුදු කිරීමේ කටයුතු වලට ස්වයංක්‍රීය රොබෝවරු යොදවා තිබෙනවා. මේ රොබෝවරුන්ට මුලින් දත්ත ලබා දුන් පාරවල්වල ස්වයංක්‍රීයව කසල බැහැර කර පිරිසුදු කරන්න පුළුවන්. දැන් මේ ස්වයංක්‍රීය රොබෝ උපාංග ක්ලවුඩ් එකෙන් පාලනය කරන්න පුළුවන්. රොබෝ යන්ත්‍ර තියෙන තැන ඒ නිශ්චිත ප්‍රදේශයක එහි පිරිසුදු කිරීම හරියටම කළාද? විශේෂ තැනක කුණු කසල තියෙනවද? ඒ වගේ මුළු වැඩපිළිවෙලේම අවස්ථා නිරීක්ෂණය කරන්න මේ පද්ධතිය අපට ඉඩ ලබා දෙනවා. පිරිසිදු කිරීමේ වැඩවලට ස්වයංක්‍රීය රොබෝවරු යොදන අවස්ථා එන්නම වැඩි වෙනවා. ෂෙන්චන් ලිචි උද්‍යානයේ තියෙන බෝට්ටු හැඩති පිරිසුදු කරන රොබෝ කෘතිම ව්‍යවහාරහා ලිස්සල යන ගමන් ඕනෑම තැනක වැටුණු කොළ සහ පාවෙන කුණු ගොඩවල් කඩිසරව ඉවත් කරනවා. ඉවුරේ තියෙන ලිලීමල් දැක්කම ඒවා ස්වයංක්‍රීයව හඳුනාගෙන ඒ වටා සැරිසරන්නත් මේ රොබෝවරුන්ට පුළුවන්. මීට කලින් කැලිකසල ඉවත් කරන්න කම්කරුවන්ට බෝට්ටු පාවිච්චි කරන්න සිද්ධ වුණා. එකවරක් පිරිසුදු කරන්න සේවකයෝ 3 දෙනෙකුට පැය 2ක් විතර ගත වුණා. ස්වයංක්‍රීය පිරිසුදු කිරීමේ බෝට්ටුව හඳුන්වා දුන්නට පස්සේ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස වැඩි වෙලා. අපි ස්වයංක්‍රීය පිරිසිදු කිරීමේ බෝට්ටුව හඳුන්වා දුන්න දවසේ ඉඳන් එකපාරක් පිරිසිදු කරන්න ගත වුණේ මිනිත්තු 40ක් විතර. ඒ විතරක්ද මේ බෝට්ටුවට අතින් පිරිසිදු කරන්න බැරි තැන් වලටත් ළඟා වෙන්න පුළුවන්. මේ විදිහට රොබෝල යොදවන්න පටන් ගත්තත් එක්කම මේ රොබෝල හදන සමාගම් වලට ලැබෙන ඇණවුම් වල සැලකිය යුතු වැඩිවීමක් පේනවා. මේ අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳන්ම ස්වයංක්‍රීයව පිරිසුදු කරන රොබෝවරුන්ට තියෙන ඇණවුම් සීග්‍රේන් ඉහළ ගිහිල්ලා. එහි ප්‍රතිඵලයක් විදිහට ඇණවුම් වෙලාවට ලබා දීම සඳහා නිෂ්පාදන කර්මාන්තයේ සේවකයන්ටත් අතිකාල වැඩ කරන්න සිද්ධ වෙලා. අපේ ප්‍රදර්ශනාගාරයේ තියෙන මේ යන්ත්‍ර සියල්ලම දැනටමත් වෙන් කරගෙන ඉවරයි. දැනට නිෂ්පාදනය උපරිම ධාරිතාවෙන් සිද්ධ වෙන අතරේ සෑම සතියන්තයකම අත්තිකාල වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ෂෙන්සෙන්හි ස්වයංක්‍රීය පිරිසුදු කරන රොබෝ නිෂ්පාදන සමාගමක වෙළඳපළ ඉල්ලුම නොකඩවා ඉහළ යාම නිසා එය මේ අවුරුද්දේ නිෂ්පාදන ඇණවුම් වල සැලකිය යුතු වැඩිවීමට හේතුවක්. මේ වෙනකොටත් අපේ පිරිසිදු කරන උපකරණ චීනය පුරා සනීපාරක්ෂක ව්‍යාපෘති 200කට වැඩි සංඛ්‍යාවක පාවිච්චි කරනවා. වර්තමාන ඇණවුම් ප්‍රමාණය යුවාන් මිලියන 35ක් ඉක්මවා තියෙනවා. එහි වාර්ෂික විකුණුම් වර්ධනය 100%කට වඩා වැඩි. බලන්නකෝ AI වලින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. AI අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කරනවා. ඒ නිසා ළඟදීම අපිට ළඟා කරගන්න පුළුවන් අලුත්ම AI ප්‍රවණතා ගැනත් වර්තමානයේදී චීනය AI භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැනත් ඔන්න ඔයාලට දැනගන්න පුළුවන්. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියන්නේ දැන් මිනිසා තමයි හුඟක්ම බුද්ධිමත්. අපේ බුද්ධිය නැත්නම් අපේ දැනුමට සමාන දැනුමක් බුද්ධියක් තිබෙන මැෂින් එකකට මේක යන්ත්‍රයකට ලබා දෙන්න පුළුවන් ද කියලා විද්‍යාඥයෝ 1950 ගණන් වල ඉඳලා මේකට වෙහෙසුණා.
ඉතින් ඊට පස්සේ තමයි මේ සම්බන්ධයෙන් ආව මැෂින් ලර්නින්, ඩීප් ලර්නින් කියලා කම්පියුටර් සයන්ස් වල තියෙන පරිගණක විද්‍යාවේ තියෙන ෆීල්ඩ්ස් ඇවිල්ලා 2022 දී ChatGPT 3.5 හඳුන්වා දුන්නත් එක්කම සෑම් අල්ට්මන් මේක මහා විශාල පිබිදීමක් ආව රෙවොලූෂන් එකක් වගේ විප්ලවයක් වගේ ආවා. ඉතින් ඒකෙන් තමයි අපි දැනගත්තේ මේ AI වලට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මේ AI ආවත් එක්කම තියෙන ප්‍රධාන ප්‍රවණතාවයක් තමයි ලොකු කම්පැනි පොඩි වෙන්න පුළුවන්, පොඩි කම්පැනි ලොකු වෙන්න පුළුවන්. 3.5 හඳුන්වා දුන්නත් එක්කම සෑම් අල්ට්මන් මේක මහා විශාල පිබිදීමක් ආව රෙවොලූෂන් එකක් වගේ විප්ලවයක් වගේ ආවා. ඉතින් ඒකෙන් තමයි අපි දැනගත්තේ මේ AI වලට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ගොක් අපි පාවිච්චි කරේ ඒ කියන්නේ ChatGPT, Claude, Gemini, Grok වගේ ඒවා තිබුණා. ඊට පස්සේ මේ අවුරුද්දේ මුල් කාලේ විතර ඉඳලා අපි දැක්ක චීනෙන් විශාල වශයෙන් එකපාරම DeepSeek කියලා මේවරමක් ආවා. ඒ DeepSeek ආව මුල්ම කාලේ අතරම මොකද deep research කියලා තිබුණා. ඒ කාලේ ChatGPT එක $200ක් ගත්ත එක මේ DeepSeek වල නොමිලේ කරන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ Kimi, QNLM, දැන් One කියලා තියෙනවා. ගොක් ඒ කියන්නේ මේ text generation, image generation, video generation කියන පැත්තෙන් හුඟක් ඉදිරියට මේ චීනයත් ඇවිල්ලා තියෙනවා. DeepSeek moment එක හරියට නිකන් ස්පුට්නික් moment එක වගේ. ඒ කියන්නේ ඇමරිකාව එකපාරම ස්පේස් නැත්නම් අභ්‍යවකාශ යුද්ධය කියනකොට එකපාරටම රුසියාවෙන් ස්පුට්නික් එක ගදා වගේ වැඩක් තමයි මේ ආවේ මේ DeepSeek එක ආවත් එක්කම. ඒ විතරක් නෙමෙයි හાર્ඩ්වෙයාර් පැත්තෙන්. ඇත්තට මේ වගේ මේ AI වලට ඕනේ හුඟක් ලොකු නම්බර් ක්‍රන්චින් කරන නිසා ග්‍රැෆික් කාඩ් සහිත එකක්. ඉතින් Nvidia කියන ඇමරිකන් සමාගම තමයි මේ චිප්ස් හැදුවේ. නමුත් දැන් අපි දන්න අලුතෙන් චීන ඉතා විශාල වශයෙන් වේගයෙන් මේ වගේ අලුත් චිප්ස් නිර්මාණය කරලා තියෙනවා. මේක පවර් කරන පිටිපස්සේ තියෙන මොලේ නැත්නම් මොලේ කියන්නේ ඒක පවර් කරන එන්ජිම මේ හුඟක් පවර් හංග්‍රි ඒවට. ඉතින් ඒ සඳහා ඉක්මනට දැන් වේගෙන් ඒ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. චීනය කරන එක පැත්තකින් අලුතෙන් මොඩල්ස් හඳුනා දීම, අනිත් පැත්තෙන් හાર્ඩ්වෙයාර් දියුණු කිරීම, අනිත් පැත්තෙන් ජනතාව විශේෂයෙන් කුඩා ළමයින්ගේ පන්ති කාමරවලදලා මේ අධ්‍යාපනයේ ජනප්‍රිය කිරීම. ඉස්සර හිතා හිටියේ මේ ChatGPT වගේ මේ වෙලාවම ආවත් එක්කම DeepSeek ආවත් එක්කම මේ අපේ අපි කියන white collar jobs කියලා කියන්නේ knowledge workers ලා නැති වෙයි කියලා. දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි blue collar jobs. එහෙම නැත්නම් robots ලා වගේ ඇති කරන්නේ. ඉතින් අපි දන්නවා ඇත්තටම ඒකෙදිත් ලොකු යුද්ධයක් තියෙනවා. මොකද චීනේ මේ robot තාක්ෂණය මම හිතන්නේ උඟා වේගෙන් දියුණු කරලා තියෙනවා. ලවණ සහිත. ඒ කියන්නේ ලුණු ගතිය තියෙන පසෙත් වී වගා කරන්න පුළුවන් කිව්වොත් ආයේ කතා දෙකක් නෑ. ඔයා පුදුම වෙනවම තමයි. ඒ වුණත් ඔන්න පුදුම හිතෙන දේවල් කරන චීනය ලවණ සහිත පසෙත් වී වගා කරන්න පටන් අරගෙන. ඔන්න බලන්නකෝ වැඩේ කොයිතරම් සරුසාරද කියලා. ලුණු සහිත ඉඩම් වී වගාබිම් ලෙස පාවිච්චි කිරීමේ සිට ස්මාර්ට් හරිතාගාර සමග බෝගස් වෙන්න වැඩදියුණු කිරීම දක්වා වයිඹදිග චීනයේ ශින්ජියන් උයිගුර් ස්වයන් පාලන කලාපය රටේ ආහාර සුරක්ෂිතතාව සහ පාරිසරික තිරසාර භාවය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී තියෙනවා. කෂ්ගාර්හි පහටයි කෙලි නගරයේ කිසිවක් වගා කරන්න බැරි තැන්වල වී ගොවි තැන ඉතාම සාර්ථකයි. ලුණු වතුරේ වැවෙන වීවිදියට හඳුන්වන ලුණු සහ භෂ්ම තත්ත්වවලට ඔරොත්තු දෙන බෝගය නිසරු ඉඩම් සාරවත් කුඹුරු බවට පත් කරලා තියෙනවා. ශින්ජියන් ෂොන්නුන් හයිඩාවෝ ජෛව තාක්ෂණ සමාගමේ ව්‍යාපෘති කළමනාකරු ඩුවන් හවුරන් කිව්වේ ඔවුන් කැලෑ වී ප්‍රභේද එකතු කරලා ඒවා සංරක්ෂණය කරලා අලුත් වඩාත් ස්ථායි ලුණු වතුරට ඔරොත්තු දෙන සහල් ප්‍රභේද නිෂ්පාදනය කරන්න නවීන ජෛව අභිජනන සහ දෙමුහුන් ක්‍රම පාවිච්චි කළා කියලයි. ලුණුසා හුණුකබල හින්දා පස මුලින්ම සුදුපාට තිබුණ මේ ප්‍රදේශයේ අපි අවුරුදු 7ක් තිස්සේ මේ විශේෂ වී වර්ගය වගා කරලා තියෙනවා. දැන් ලවණ හුණුකබල පොළ උඩ පේන්නේ නැහැ. දත්තවලින් පෙන්වන්නේ අපි මෙහි වැඩ කරන්න පටන් ගන්නකොට පසෙහි ලවණතාවය 0.3 ඉඳලා 0.5 දක්වා ප්‍රමාණයක් තිබුණත් අද වෙනකොට ඒක 0.1ක් පමණ වෙනකන් අඩු වෙලා. 2018දී පරීක්ෂණ මට්ටමින් ඉඩම් හෙක්ටයාර 0.13කින් පටන්ගත්ත ව්‍යාපෘතිය හෙක්ටයාර 667ක් වෙනකම් ව්‍යාප්ත වෙලා තියෙන අතරේම අස්වෙන් අඩුම ගානේ 148කින් වැඩි වෙලා. කොහොමුණත් මේ ගොවි පවුල්වල සිදූ වෙනස පසේ සිදූ වෙනසට වඩා ගොඩාක් වැඩි. ලවණ සහිත ජලය කරන වී වගාවට සම්බන්ධ වෙලා තමන්ගේ ඉඩම් අපිට බදු දීලා මේ ගොවියෝ හැම අවුරුද්දකම වැඩි ආදායමක් ලබනවා. දැන් ඔවුන් කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බවට පත් වෙලා. අලුත් වී විශේෂය දැනටමත් රට පුරාම හෙක්ටයාර 67,000කට ආසන්න ප්‍රමාණයක වගා කර තිබෙන අතරේ ශින්ජියන් වල ව්‍යාපෘතිය මෙම කලාපෙන් එපිටටත් ලවණ සහිත පස්වල වගා කිරීම ගැන හොඳ ආදර්ශයක් විදියට ගන්නවා. මේ අතර කිලෝමීටර් 1000ක් පමණ ඈතින් පිහිටි චැන්ජිවල අලුත්ම විදිහක ගොවි තැනක් හඳුන්වලා දෙනවා. මේ ස්මාර්ට් හරිතාගාර අපි අහලා තියෙන විද්‍යා ප්‍රබන්ධ යථාර්ථයක් කරලා තියෙනවා. ස්මාර්ට් කෘෂිකර්ම විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය චීනයේ කෘෂිකාර්මික සංවර්ධනයේ ජයග්‍රහණ පෙන්නුම් කරන්න.
මෙතන ඉතා ස්වයංක්‍රිය පහසුකම් තියෙන අතර පැළවලට අවශ්‍ය උෂ්ණත්වය ආර්ධතාවය සහ ආලෝකය පාලනය කරනවා. මෙම පැළ පස් නොමැතිව බහුස්තරවල වගා කරලා තිබෙන අතර උපස්තරයක් සහ හයිඩ්‍රොපොනික් පාවිච්චි කරනවා. නිරන්තර දේශගුණික පාලනය නිසා අවුරුද්ධ පුරාම වගේ අස්වැන්න නෙලා ගන්න පුළුවන්. ඒ හින්දා ශිංජියන් වල දැඩි ශීත හෝ දැඩි උණුසුම් ගිම්හානයෙන් බෝගවලට බලපෑමක් වෙන්නේ නැහැ. දේශගුණ හා පරිසර සාධකවලට ගොදුරු වෙන්න පුළුවන් සහ සාපේක්ෂව දිගු වගා කාලයක් තියෙන භූමියේ වවන බෝග එක්ක බලද්දී හරිතාගාර පැළ කෙටි වගා කාලයක් ඉහළ අස්වැන්නක් එක්ක ඉහළ ගුණාත්මක භාවයකුත් තියෙනවා. දියුණු තාක්ෂණයන් අනුගමනය කරපු නිසා වගාබිමේදී දවස් 70කින් විතර ගත් අස්වැන්න දැන් දවස් 25කින් විතර ලබා ගන්න පුළුවන්. මේ තාක්ෂණය රට පුරාම ව්‍යාප්ත කරන්න ඒ පහසුකම් යාවත්කාලින කරන බව යාන් පැවසුවා. අනාගතයේදී මෙම ස්ථානය පර්යේෂණ හා සංවර්ධන ආයතනයක් විදියට කටයුතු කරයි. පහසුකම් වැඩි දියුණු කරන්න ඕනේ. ඊට පස්සේ වඩාත් දියුණු නිෂ්පාදන කරන්න පුළුවන්. එහෙනම් ආයෙ දවසක අලුත් දේවල් අරගෙන අපි එන්නම්.